Right. Today we are going to learn about adverbs. අපි අද කතා කරන්න යන්නේ adverbs වල ක්‍රියාපද විස්තර කිරීමට යොදා ගන්නා පද විශේෂ. Today we are going to learn about adverbs of manner. දැන් ඔබ බලන්න ඔබට පුළුවන් මෙන්න මේ ලස්සන කියන පදය ලස්සනට කියලා ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න. ලස්සනට කියනකොට adverbs විදියට. එහෙනම් adverbs එකක් adjective එකක් භාවිත කරලා අනේ ගොඩනගා කරන ආකාරය අද අපි සාකච්ඡාවට ලබමු කරමු. ඔබගේ වචන හැකියාව ඒ වගේම අදහස් ප්‍රකාශනයේදී ක්‍රියාපදයට අලංකාරයක් එක් කිරීම මෙන්න මේ කාර්යයන් සඳහා මේ ක්‍රියා විශේෂණ පද භාවිත කරනවා. adverbs කියන මාතෘකාව ගත්තහම ක්‍රියා විශේෂණ වර්ග ගණනාවක් තියෙනවා. adverbs of manner, adverbs of time, adverbs of place, adverbs of frequency මේ ආදී වශයෙන්. නමුත් අද අපි කතා කරන්නේ adverbs of manner කියන කොට. Now we know how to form. බලන්න අපි ගොඩනගා ගන්න ආකාරය නාම විශේෂණයක් කරගන්න. නාම විශේෂණයකට එල්වයි එකතු කරා. එහෙනම් නාම විශේෂණයක් කරගෙන එල්වයි එකතු කරාම කොට නැගෙනවා ක්‍රියා විශේෂණ. එහෙනම් අපි බලමු ලස්සන beautiful. ලස්සනට කියනකොට අපි එල්වයි එකතු කරනවා ලස්සන beautiful නාම. ලස්සනට කියනකොට beautifully. fine කාරුණික. finely කාරුණිකව මේවයි ප්‍රකාශ වෙන්නේ ක්‍රියාවක් සිද්ධ වුණු ආකාරය. ක්‍රියාවක් සිදු වෙච්ච ආකාරය නම් these adverbs say how does an action happen කියනවා ඉගෙන ගන්න. පරිදි අපි මෙන්න මේ පද වාක්‍යයක් තුනට ගන්න බලමු. අපි කිව්ව ඇය ලස්සනට ගන්න. ඇය ගයනවා. ඉතින් she sings. she sings. ඇය ගයනවා. ඇය ලස්සනට ගයනවා. ලස්සනට beautifully කියනවා. she sings beautifully. අම්මා අපට කාරුණිකව සැලකුවා. අම්මා සැලකුවා. mother treated කාටද අපට. us mother treated us kindly. නබි අම්මා කාරුණිකව කතා කරා. mother spoke kindly. mother spoke kindly. එහෙමනම් අපි දන්නේ මේ තමයි ක්‍රියා විශේෂණ පදයේ place එක. බලන්න. Where can we use adverbs of manner? now මේ adverbs of manner කියන පද අපි භාවිත කරනවා කර්ම පදයක් නොමැති අවස්ථාවේදී ක්‍රියාපදයක පසුව. she sings beautifully. එහෙනම් අම්මා අපට කාරුණිකව කතා කරා. mother called මුතුවා අපි වැමතුවා us kindly. අම්මා කාරුණිකව අපට ඇමතුවා. එහෙනම් mother called අම්මා ඇමතුවා us අපට kindly. එහෙනම් මෙතන බලන්න us කියනකොට කෙටි කර්ම පදයක් අපි භාවිත කරලා තියෙනවා. එහෙනම් කෙටි කර්ම පද භාවිත වෙන අවස්ථාවේදී ක්‍රියා විශේෂණ පදය ඒ කෙටි කර්මයට පසුව භාවිත කරන්න.